සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ නවග්‍රහයන් වහන්සේලා 9 දෙනාගෙන් සිදුවන්නා වූ ග්‍රහ අපල වලටත් යක්ෂ දෝෂ, භූත දෝෂ, പ്രേත දෝෂ, අනවින හදි හෝනියම් ආදියෙන් ආරක්ෂා වීමට, දුරු කර ගැනීමටත්, දරුවන් නොමැති අයට දරු සම්පත් උදා කර ගැනීමට නියමාකාරව සබ්බ පාපස්ස යන්ත්‍රය කිසිම ගුරුන්නාන්සේ කෙනෙක් නොමැතිව තමන්ටම ජීවන් කරගන්න පුළුවන් ආකාරය පිළිබඳව ඔබට කියලා දීමටයි බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් වීඩියෝ එකට යන්න කලින් ඔබ අපගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා bell icon එක all දාලා තියාගන්න කියලා මතක් කරමින් අපි වීඩියෝ එකට යමු. අනවින හදි හෝනියම් අමනුස්ස දෝෂ ග්‍රහ අපල සඳහා නම් යන්ත්‍ර තහඩු රෝගාතුරයෙන් අනුව අරගන්න. දරු සම්පත් උදා කර ගැනීමට නම් තහඩු 2ක් අරගන්න. ඔබ අරගත් තහඩු රත්තරන් වතුරේ දමා යන්ත්‍රය සෑදීමට සූදානම් කරගන්න. මෙම යන්ත්‍රය ජීවන් කිරීම සඳහා වෙනම කාමරයක් තෝරා ගන්න. කහ පැන් ඉස පිරිසුදු කරගන්න. දැන් අපි බලමු පූජාසනය සකස් කර ගැනීමට අවශ්‍ය බඩු මොනවද කියලා. මල්, තෙල්, පහනක්, පහන්තිර, හඳුන් කූරු, පිනිදිය, කට්ටකු මංජල්, සුදු හඳුන්, රත් හඳුන්, විලඳ, කහ, මේ පැණි, ගිතෙල්, ඊතන, සමන් කැකුළු, බුලත් 14යි, තැඹිලි කෙටියක්, පඳුරු, කපුනූල්, පිරිසුදු පිරුවටයක්. ඉන්පසු ඔබ යන්ත්‍රය ජීවන් කිරීම සඳහා සුබ දිනයක චන්ද්‍ර හෝරාවෙන් නා පිරිසුදු වී සුදු වස්ත්‍රයක් ඇඳ ඔබ සූදානම් කරගත් කාමරයේ සුදු පිරුවට එලා පූජාසනයක් සාදා ගන්න. ඉන්පසු පූජා බඩු එහි තැන්පත් කරන්න. බුදුරජාණන් වහන්සේගේ පිළිරුවක් හෝ රූපයක් එහි තැන්පත් කොට බුදුරජාණන් වහන්සේට මල්, පහන්, සුවඳ දුම්, ගිලම්පස, දැහැත් බෙහෙත් පූජා කොට පන්සිල් ගෙන තිරයේ දිස්වන යන්ත්‍රය කලින් සකස් කරගත් තහඩුවල ඇඳගන්න. මරුට පිටුපා ඇඳගන්න. කපු නූල් 5 පොටක් ගෙන අඹරා කහගා යන්ත්‍රය වටේ 5 පොටක් ඔතන්න. යන්ත්‍ර 2ක් නම් තවත් නූලක් සාදා 5 පොටක් කොතා ගන්න. ජීවමේදී නූල අල්ලා ගන්න පුළුවන් විදිහට දිග තියාගන්න. දැන් යන්ත්‍ර පූජාසනයේ මැද තැන්පත් කරන්න. තැඹිලි ගෙඩියගෙන තැඹිලි ගෙඩිය යන්ත්‍රය ඇඳගන්න. ඉරි නොකැපෙනසේ ඇඳගන්න. ඔබ සිත එකඟ කරගෙන දේවාරාධනා කොට නම සඳහන් කරන්න. දරු සම්පත් සඳහා ජීවම් කරන්නේ නම් දෙදෙනාගේම නම් දෙක සඳහන් කරන්න. උපන් නැකත ලග්නය කියා ග්‍රහ අපල දෝෂ අනවින හදි හෝනියම් වලින් ඇතිවෙච්ච ලෙඩකට නම් ඒ කාරණය දෙවියන්ට කියා අයදින්න. දරු සම්පත් සඳහා නම් දරු සම්පත් ලබා දෙන ලෙස දෙවියන් අයද මේ යන්ත්‍රය වටේ ඉතුව නූල් අල්ලාගෙන පිරිත් 3 සූත්‍රය කියන්න. මහා මංගල සූත්‍රය, රතන සූත්‍රය, කරණීය සූත්‍රය 8 පිරිතක් කියන්න. සත්‍යක්‍රියා කොට සබ්බ පාපස්ස ගාථාවෙන් ජීවන් කිරීම ආරම්භ කරන්න. මෙම යන්ත්‍රය දිස්ටි ප්‍රාණ පුට පලිපු සඳහා මෙම පිරිත් සූත්‍ර යොදා ගන්නේය. ග්‍රහ දෝෂ, අමනුස්ස දෝෂ, අනවින හදි හෝනියම් ආදී ලෙඩ රෝග සඳහා නම් දසදහස් වාරයක් ප්‍රමාණවත්. දරු සම්පත් උදා කර ගැනීමට නම් ලක්ෂ වාරයක් ජීවන් කළ යුතුය. තනියම ජීවන් කිරීමට අපහසු නම් තවත් සිල්වත් දෙතුන් දෙනෙක් සමග ජීවන් කරන්න. ජීවමේදී ඔබ නැගිටින්නේ නම් 1000ක් හෝ 3000ක් හෝ 5000ක්
හෝ පිරවිය යුතුය. එහෙම නැතිනම් ජීවමෙන් නැගිටින්න එපා. ඔබ ජීවමෙන් නැගිටින විට සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානංච යම් බලං අරහන්තානංච තේජේන රක්කන් බන්දාමි සබ්බසෝ යන ගාථාව තුන්වරක් කියා නූල හකුලා තබා නැගිටින්න. නැවත ආරම්භ කරන විට තුන් සූත්‍රය අටවිසි පිරිත කියා සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානංච යම් බලං අරහන්තානංච තේජේන රක්කන් බන්දාමි සබ්බසෝ යන ගාථාව තුන්වරක් කියා නැවත ජීවම ආරම්භ කරන්න. සෑම දිනකම පූජාසනය අලුත් කරන්න. දෙවියන්ට පින්දිය යුත්තේ මෙම ජීවම සම්පූර්ණයෙන්ම අවසන් වූවාට පසුය. ඔබද යන්ත්‍රය පළඳින පුද්ගලයාද කිලි මස් මාංශ තුරා පිළිහිඩු අත්හැර ඒ කාලය තුල සිල්වත්ව පින්දහම් සිදු කළ යුතුය. ජීවම අවසන් වූවාට යන්ත්‍රය පළඳවන තුරු පූජාසනයේම යන්ත්‍රය තබන්න. ඉවතට ගන්න එපා. උදේ සවස මල් පහන් සුවඳ දුම් පූජා කොට පිරිත් කියා දුම් දිය යුතුය. පුර පක්ෂයේ සිකුරාදා දිනක බෝධි පූජාවක් අරඹා දින 7ක් නොකඩවා තබන්න. යන්ත්‍රය පළඳින තැනැත්තා බෝධි පූජාවට යා යුතුය. දරු සම්පත් සඳහා යන්ත්‍රය පළඳින්නේ නම් දෙදෙනාම බෝධි පූජාවට යා යුතුය. ඉන් පසු ඊළඟ සිකුරාදා සුබ හෝරාවකින් මරුට පිටුපා යන්ත්‍රය පළඳවන්න. දරු සම්පත් උදාකර ගැනීමට ගැහැණිය සහ පිරිමියා යන දෙදෙනාටම යන්ත්‍ර දෙකක් පළඳවන්න. ඉන් පසු යන්ත්‍ර වටේ එතූ නූල කරට දමන්න. ගැහැණු කෙනාට මාස් සුද්ධිය වූ දින ගලවා ස්නානය කළ දිනට පසුවදා සඳුන් කිරිපැණින් ඉස් සෝදා යන්ත්‍රයට සුවඳ දුම් අල්ලා යන්ත්‍රය පළඳින්න. දෙවියන්ට පින් දෙන්න. ස්ත්‍රී පුරුෂ සම්බන්ධයේදී ගලවන්න එපා. මාස් සුද්ධිය දින ගලවා නෑමෙන් පසු දුම්දී බැඳගන්න. සාමාන්‍ය දිනවලදී නාන විට ගලවන්න එපා. සෑම දිනකම උදේ සවස බුදුන් වැඳ සබ්බ පාපස්ස ගාථාව 108 වරක් කියා දෙවියන්ට පින්දී තමන්ගේ බලාපොරොත්තුව කියා ආශිර්වාද ඇයද සිටින්. දින 28ක් ඇතුළත දරු ගැබක් හටගනු ඇත. සත්තයි සහතිකයි අත්දුටුවයි. ඌරු මස් හරක් මස් මඩුමාළු මෝරමාළු පුහුල් සුරා අත්හරින්න. මරණ කොටහළු ගෙවල් වල යෑමෙන් වලකින්න. රෙදිවැල් යටින් යන්න එපා. දෙහි පුහුල් කපන්න එපා. මෙම යන්ත්‍රය ඕනෑම ග්‍රහපලයක් සඳහා පළඳින්න. සියලුම ග්‍රහ දෝෂ දුරු වේ. ඒ වගේම යක්ෂ දෝෂ, භූත දෝෂ, പ്രേත දෝෂ කියනා වූ අමනුෂ්‍ය දෝෂ දුරු වී කයේ හටගත් සෑම රෝගයකටම මෙම යන්ත්‍රය පැළඳීමෙන් සුව කරගත හැක. තවද මෙම යන්ත්‍රය ජීවන් කරන විට පිරිසිදු රන්තැමිලි තෙල් ස්වල්පයක් මතුරාගත හැකි නම් ඉතාමත් වටිනවා. එම තෙල් සුරේකදා පැළඳ නළලේ ගා නඩුවලට යන්න යුක්තිය දිනනවා. තවද ඕනෑම යක් පිස්සෙක්ගේ හිසේ තෙල් බින්දුවක් ගන්න එවලේම නවතිනවා. ගෙදර බුදු පහනට මැතුරු තෙල් ස්වල්පයක් දමා පහන පත්තු කරන්න. යක්ෂයෝ, භූතයෝ, ප්‍රේතයෝ, කුම්භාණ්ඩයෝ නොසිට දුවයි. තවද ගෙදර සමගිය ඇති වෙයි. අගහිගකම් දුරු වෙයි. ජය සතුට සෞභාග්‍ය උදා වෙයි. නිරෝගීකම ඇති වෙයි. කම්මැලි අලස ගති දුරු වෙයි. ව්‍යාපාරික ස්ථානයේ පහන පත්තු කරයිද අනවින කොඩිවින හදිහූනියම් නොවැදී. වෙළඳ ව්‍යාපාර දිනෙන් දින දියුණු වෙයි. සතුරු කරදර දුරු වෙයි. යන්ත්‍රය ජීවන් කර නිවසෙහි වෙළඳ ව්‍යාපාරික ස්ථානයේ බුදු පහන ළඟින් තියාගෙන වැඳුම් පිදුම්
පුද පූජා කරන්නේද මහත් ප්‍රයෝජන ලබාගත හැක. මෙම යන්ත්‍රයෙහි ගුණ මෙතකයි කිව නොහැක. සබ්බ පාපස්ස ගාථාවෙන් කළ හැකි බොහෝමයක් ගුරුකම් පිළිබඳව වීඩියෝ අපගේ YouTube නාලිකාවේ පළ කර ඇත. එයිනුත් ඔබට බොහෝමයක් ගුරුකම් පිළිබඳව දැනුමක් ලබාගත හැක. පළ කර ඇති සියල්ල අප අත්දුටු සත්‍ය ගුරුකම් ක්‍රමය ඔබගේ අන් අයගේ සුබ සිද්ධිය උදෙසා භාවිතා කරන්න. මිල මුදල් වලට තණ්හාවෙන් නොකරන්න. සතුටින් දුන් පඬුරක් පමණක් පිළිගන්න. මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක අර්ල් දාලා තියාගන්න කියලා මතක් කරමින් නැවත එහෙමනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙන තුරු ඔබට තෙරුවන් සරණයි.